ආයුබෝවන් දුවේ පුතේ අපි අද සූදානම් වන්නේ පූජාවලියේ ග්‍රන්ථයෙහි දක්නට වන ජීවක කතා වස්තුවේ ධර්මෝපදේශ හා ඓතිහාසික තොරතුරු මොනවද කියන එක විමසා බලන්නට. එම ප්‍රශ්නයට තොරතුරු නිරීක්ෂණය කරනකොට අපි කෘතිය පිළිබඳව කුඩා හැඳින්වීමක් දැනගෙන තියෙන එක හොඳයි. මේට පෙර මම YouTube හරහා පූජාවලී ග්‍රන්ථෙහි සාරගර්භ විවරණයක් ඉදිරිපත් කරලා තිබෙනවා. එයත් ඔබට උපයෝගී කරගන්නට පුළුවන්. පූජාවලී කියන කී ග්‍රන්ථයේ නාමය හදාගෙන තිබෙන්නේ පූජා ආවලී කියන පද දෙක එකතු කරලා. එහි සරලාර්ථය තමයි පිදීම් වල එහෙම නැත්නම් පූජා එකතුව කියන එක. බුදුන් වහන්සේ සියලුම පූජාවන් ලැබීමට සුදුසුයි කියන කරුණ තහවුරු කිරීම සඳහා උන්වහන්සේගේ අරහන් ගුණය විවරණය කිරීමටයි කතුවරයා මෙම කෘතිය රචනා කරනු ලැබුවේ. ඒ බව පොතේම සඳහන් වෙනවා. මෙසේම පස්මහා පොතකින් මිස එක් පොතකින් උගහට වන බැවින් අර්හ පූජයාමී යන ධාතුහු කෙරෙන් සිද්ධ පූජාර්ථය පමණක්ගෙන මෙම පූජාවලිය වර්ණනා කරම්හ කියලා. පොළොන්නරු යුගයේදී තමයි ආරම්භ වෙන්නේ බුදුන් වහන්සේගේ එක් ගුණයක් විෂයෙහි තනි කෘතියක් ලිවීම. ඒ පුරිස ධම්මසාරති ගුණය පදනම් කරගෙන කෘතිය රචනා කිරීමෙන්. ඔබ සාමාන්‍ය පෙළට එම ග්‍රන්ථය හැදෑරුවා. එම ග්‍රන්ථයෙන් එක් පාඩමක්. එතකොට මේ සඳහා බොහෝ මූලාශ්‍ර පාවිච්චි කරලා තියෙනවා මේ පූජාවලිය රචනා කිරීමට. කතුවරයා විවිධ පාලි අටුවා, ටීකා තිප්පලි බොහොමයක නම් සඳහන් කිරීමෙන් එබැව් තහවුරු කරගන්නට පුළුවන්. මේ පරිච්ඡේද 34ක්, බණවර 6ක්, අක්ෂර වලින් නම් 7,60,000ක් දක්නට වෙන බව කෘතියේම සඳහන් වෙනවා. කතුවරයා තමයි පලාබත්ගල මයුරපාද පරිවනාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍යත්වයෙන් 30 වැනි වසරෙහි මෙම කෘතිය රචනා කරපු බවයි සඳහන් වන්නේ. දඹදෙණි යුගයේ හෙවත් ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසෙහි කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත පරාක්‍රමබාහු රජුගේ කාලයෙහි මෙම කෘතිය රචනා කරලා තියෙනවා. එතකොට රජතුමාට බුදු බව ප්‍රාර්ථනය කරන ධර්මදේශනයක් ඉදිරිපත් කරමින් බෝසත්වරයෙකු බවට පත් කිරීමත් ඒක සඳහන් වෙනවා. අප රජහට බෝධිසත්ව පාරමිතාවෙන් යෙදුනා වූ බණක් වදාළ මැනවයි කියන එකෙන් තහවුරු කරගන්න පුළුවන්. රජතුමා බුදු බව ප්‍රාර්ථනය කරන බෝසත්වරයෙකු බවට පත් කිරීමේ අරමුණත් සිංහල භාෂාව දන්න ජනයාගේ ශ්‍රද්ධාව වර්ධනය කිරීම පිණිසටත් ඒකත් සඳහන් වෙනවා. සිංහල භාෂාව දන්නා සත්පුරුෂයන්ට ලෝ වැඩ පිණිස කියන එකෙන්. ඊළඟට කතුවරයාණන් වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර ගැනීමත් ඒක කොහොමද සඳහන් වෙන්නේ? මාගේ අභිමත ප්‍රාර්ථනාව සාදා ගන්නා පිණිස මේ පූජාවලී ග්‍රන්ථය රචනා කරලා තිබෙනවා. එහෙනම් අරමුණු 3ක් වෙනුවෙන්. එහි 28 වන පරිච්ඡේදයේ වූ ජීවකාරාම කතා කොටසේ තිබෙන ජීවක කතාවස්තුව ධර්මෝපදේශයන්ගෙන්ද තත්කාලීන සමාජයේ ඓතිහාසික තොරතුරු විමසිය හැකි මූලාශ්‍රයක් ලෙසද ඉතා වැදගත් වෙන බව අපිට කෘතිය හැදෑරීම තුළ දක්නට තිබෙනවා. එම කරුණු පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ. පහත කරුණු ඔස්සේ එබැව් සනාථ කරන්නට පුළුවන්. මෙහි අපිට තිබෙන මුල්ම ධර්මෝපදේශයන් කිහිපයක්ම තිබෙනවා. අපි ප්‍රබල ඒවා විතරයි මෙහිදී සැලකිල්ලට ලක් කරන්නේ. ඔබ දන්නවා ජීවක කුමාරයා බිහිවන්නේ, ජීවක කියන කුඩා දරුවා බිහිවන්නේ සාලවතී කියන ගණිකාවට. ඇය තමයි මේ දරුවා ප්‍රසූත කරන්නේ. ඇය මේ දරුවාව ප්‍රසූත කළාම දරුවා වීසිකර දමනවා. වීසිකර දැමීමට තරම් ක්‍රූර වෙනවා. මොකද ඇගේ වෘත්තියත් එක්ක දරුවන් නැති දැඩි කර ගැනීම විශාල අකරතැබ්බයක්, අකටයුත්තක්, මහත් කරදරයක්, විසනයක්.
ඒ වගේම තත්කාලීන සමාජයේ ಭಾರತೀಯ සමාජය තුල පැවතිච්ච සිරිතක් තිබුණා. ඒ තමයි පුතුන් ලද කල වල දමනවා, දූන් ලද කල නොහඟවා හදා වඩා ගන්නවා, ඇති දෙඩි කර ගන්නවා. ඒ නිසා ලැබුණේ පුතකු නිසා ඇය මොකද කරන්නේ? මෙම දරුවාව කසල ගොඩට වීසි කරන්නට තීරණය කරනවා. මේකෙන් තහවුරු වෙන ඓතිහාසික තොරතුර තමයි මෙකල ගණිකාවන් වාසය කරපු බවත්, පිරිමි දරුවන් බිහි කළහොත් නැත්නම් ලැබුණහොත් ඒ පිරිමි දරුවන් වීසි කර දමන බව නැත්නම් වල දමන බවත් එකල සමාජ සිරිතක් එම ඓතිහාසික තොරතුර සඳහන් වෙනවා. කොහොමද සඳහන් වන්නේ? පුතුන් ලද කල වල දමනාහ, දූන් ලද කල නොහඟවා වඩන්නාහ. මෙම ගණිකාවත් මෙම ක්‍රියාව සිද්ධ කරපු බව කෘතියේම සඳහන් වෙනවා. දසමසක් ගිය කල පුතකු වදා ඔහු කුළු මාල්ලක ලවා මතුයෙහි කසලලා වසා මොහු නුවරින් පිටතගෙන ගොස් උක්කාර භූමියෙහිලා පියවයි එම කෙල්ල අත යවා දම්මා තමාගේ ගිය සුවඳ පිරිබඩගෙන ලෙඩින් ගොඩ නැංගාසේ අතුරක් නොහඟවා. මේ උක්කාර භූමියට තමයි දරුවා වීසි කරන්න කියලා කියන්නේ, කැලි කසල දමන ස්ථානයට. එනම් මේ කාලයේ මානව දයාවෙන් තොර මිනිසුන් වාසය කරලා තියෙනවා. මවක් තම දරුවාව කසල ගොඩට වීසි කරන එක කෙතරම් සමාජ ප්‍රශ්නයක්ද? තත්කාලීන සමාජය සාර ධර්ම වලින්, මානව ගුණ ධර්ම වලින් පරිහානියට පත්වෙච්ච බව, පත්ව තිබූ බව අපිට මෙමගින් තහවුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ධර්මෝපදේශයක් ලෙස ගත්තාම එකල මෙම පාලකයන් මිනිස්සුන්ගේ සියලුම අවශ්‍යතාවන් මුදුන් පැමිණවීමට ක්‍රියා කරලා තියෙනවා. ඒ තමයි මේ වඩා ජනප්‍රිය වෙලා හිටපු ශාලවතී ගණිකාව පිළිබඳව තොරතුරු දැනගත් බිම්බිසාර රජතුමා තමන්ගේ රටටත් තමන්ගේ ප්‍රදේශයටත් එබඳුම රූපයෙන් උසස් කාන්තාවක ගණිකාවක ලෙස බඳවාගත්ත බව. ඒ තමයි අම්බපාලිය. අම්බපාලියගෙන් රැගෙන එන්නේ රජතුමාගේම ධනය වියදම් කරලා. එතුළින් රටවැසියාට අවශ්‍ය කම්සැප පවා ලබා දීමට රජවරු ක්‍රියා කරලා තියෙනවා. බුදුන් වහන්සේ දසරාජ ධර්ම, එතකොට සතර සංග්‍රහ වස්තු, සප්ත අපරිහානීය ධර්ම ආදිය දේශනා කරනකොට උන්වහන්සේගේ අවධානය යොමු කළේ වැඩිපුරම මේ පාලකයන්ද කෙරෙහි. ඒ නිසා සියලුම අවශ්‍යතා පූර්ණය කිරීමට රජවරුන් බැඳී සිටින බව මෙමගින් අපිට තහවුරු කරගන්න පුළුවන්. රජවරුන්ගේ වගකීමක් ලෙස, ධර්මෝපදේශයක් ලෙස මෙය උපුටා දක්වන්න පුළුවන්. ඒක කෘතියේ සඳහන් වෙන්නේ කොහොමද? නුවර වැසියන්ගෙන් මසුරන් 2,00,000ක් හා තමන්ගෙන් ලක්ෂයක් හා මෙසේ 3,00,000ක් මසුරන් හා වෛශ්‍යාවන්ට සුදුසු වූ රුවන් පළඳනා හා පරිවාර ජනයන් හා උයන් පොකුණු බත්ගම් ආදී වූ නොයෙක් සැපත් හා සත් බුමු මහා පායක දී එනුවරට අග්‍ර වූ වෛශ්‍යා තනතුරදී දවස 2,000ක් දී ඇය කරා පුරුෂයන් වදනාසේ නියෝග කොට අම්බපාලි නම් ගණිකාවට දියුණු වූ ස්ථානාන්තර හා සම්පත් දුන්හ කියන තොරතුරුන් අපිට පසක් කරගන්නට පුළුවන් තත්ත්වතුර. ඒ වගේම මානව සමාජය තුළ කටයුතු කරනකොට නැත්තම් මිනිස් සමාජයේ මිනිසා කියන සත්වයා හුදකලා සත්වයක් නෙමෙයි. තනිව ජීවත් වෙන්නට බෑ. ඔහු සමාජශීලී සත්වයෙක්. සමාජානුයෝජනය වන්නට ඕන. සමාජානුයෝජනය වීමෙන් තමයි අපි සියලු දේම අවබෝධ කරගන්නේ, දැනගන්නේ, කරුණු හදාරන්නේ. දැන් ජීවක කුමාරයා තමන්ගේ පියා යටතේම ඇතිදැඩි වෙන්නට පුණ්‍ය මහිමයක් තිබුණ නිසා ඔහු ළඟ ඇතිදැඩි වෙනවා. ඉන්පසු තරුණ වියට එළඹෙනකොට මේ කුමාරයා හිතනවා මම
තනි පුද්ගලයෙක් තනිව ජීවත් වෙන එක අමාරුයි. ඒ නිසා මම ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න ඕන හිත මිතුරන් ඥාතීන් වර්ධනය කරගත හැකි රැකියාවකට සුදුසු අධ්‍යාපනයක් ලබන්නට ඕන කියලා තීරණය කරනවා. ඒ ඊටාම ඥානාන්විතයි බුද්ධිමත්. එහෙනම් මේකෙන් දෙන උපදේශය මොකක්ද? අපි කිසියම් අධ්‍යාපනයක් ලබනකොට අපේ අනාගත අභිවෘද්ධිය සලසා ගන්නට පුළුවන් ආකාරයේ සුදුසු ආකාරයේ අධ්‍යාපනයක් ලබන්නට ඕන කියන තොරතුර, ඒ කියන්නේ උපදේශය ලබා ගන්නට පුළුවන්. මාගේ කිසි නෑසිය කෙනෙකුන් නැත, මතු මට හිමිවන කුලසපතකුදු නැත. එසේ හේන් මා විසින් ශිල්පයක් හදාරාගත මැනව. මෙන්න මෙහෙම හිතපු දූරදර්ශී සිතුවිල්ල නිසා තමයි ඔහු වෛද්‍ය වෘත්තිය තෝරගන්නේ. එය මෙලොවටත් වැඩදායී වෙනවා, පරලොවටත් වැඩදායී වෙනවා. ඒ පිළිබඳවත් ඔහු හිතනවා. මේකෙන් තහවුරු වෙන ඓතිහාසික තොරතුර මොකක්ද එහෙනම්? වෛද්‍ය වෘත්තිකයන්ට සමාජය තුළ විශාල ගරුත්වයක් තිබුණා. ඒ වගේම වෛද්‍ය වෘත්තිකයන් ලෙස ශිෂ්‍යයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන පැවතුණා. ඒක ඓතිහාසික තොරතුරක්. එය කෘතියේ සඳහන් වෙන්නේ මෙහිමයි. අෂ්ටාදශ ශිල්ප සූසට කලා ශිල්පයෙන් සිසු ශිල්ප පරපීඩා පරහිංසා මිශ්‍රය. වෛද්‍ය ශිල්පය හදාරා ගතිම් නම් වෛද්‍යාචාර්ය යන නම ඇසූ කලම සත්වයෝ මවුන් පියන් ගුරුන් කොටම සිතා ඔවුන් කෙරෙහි ප්‍රිය ඇතිවන්නාහුය. වෛද්‍ය ශාස්ත්‍රය නම් දතුවාහට මෙලොවත් වැඩවෙයි, පරලොවත් වැඩවෙයි. අෂ්ටාදශ ශිල්ප තිබිලා තියෙනවා මේ කාලේ. කියන්නේ ශිල්ප 18ක්. සූසට කලා ශිල්ප තිබිලා තියෙනවා. එහෙනම් ඒවත් ඓතිහාසික තොරතුරු මේ සමාජය පිළිබඳව හදාරන්නට තිබෙන. ඉන්පසු මොහු අධ්‍යාපනය ලැබීමට යනවන්. ගිහිල්ලා අධ්‍යාපනය ලබනවා. එතකොට මේ අධ්‍යාපනය ලබනකොට ඔහු වෙනස් ශිෂ්‍යයන්ට වඩා හාත්පසින් වෙනස්. අධ්‍යාපනය ලැබීම සඳහා ඔහුට අවකාශ ලැබෙන ආකාරයත් වෙනස්. ඒකට හේතුව තමයි අතීතයේ පින් කොට තිබීම. පින් කරලා තිබෙන නිසා තමයි කසල කොටකට වීසි කරපු දරුවා නොමැරී ජීවත් වෙන්න වාසනාව ලැබෙන්නේ. ඊළඟට කපුටන් නැවිත් කසල ගොඩ කනකොට මේ දරුවාට කිසිදු හානියක් නොවන්නේ. ඊළඟට මේ රාජ කුමාරයාව ඇතිදඩි කර ගැනීමට සුදුසු වන ආකාරයෙන් ඔහුගේම පියා මේ ස්ථානයට පැමිණෙන්නේ. මෙන්න මේ වගේ තහවුරු වෙනවා. එහෙනම් පෙර පින් සිදු කරගෙන තිබීම ඉතා වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමටත් ඒ වගේම Tamanගේ ජීවිතය විනාශ නොවීමටත් හේතුවක් වෙන බව. ඒවා ධර්මෝපදේශය. එනම් මනාව පින් කරගත යුතුයි කියන ධර්මෝපදේශයන් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ ජීවක අධ්‍යාපනය ලබලා ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදත් ධර්මෝපදේශ ලෙස අපිට ගන්නට පුළුවන්. ඒ තමයි මොනවද මොහු කරන්නේ? කිහිප දෙනෙකුටම ප්‍රතිකාර කරපු බව සඳහන් වෙනවනේ. එහෙම ප්‍රතිකාර කරපු බිම්බිසාර රජතුමාට බගන්දරාබාධයක් හැදෙනවා. ඒ බගන්දරාබාධයට ප්‍රතිකාර කරලා රජතුමා කියනවා 500ක් බිසෝවරුන්ගේ පළඳනාවන් රැගෙන යන්න කියලා. ඒ පළඳනාවන් ගෙනල්ලා ඔහු ඉදිරියේ ගොඩ කරනවා. මේ බිසෝවරු පැළඳගෙන සිටපු සියලුම රන් ආභරණ. හැබැයි ජීවක මේ එකක්වත් ගන්නට යන්නේ නැහැ. ඔහු ගත්තනම් මහා මසුරුවෙක් වෙනවා. නමුත් ඔහු ඒ මසුරෙක් ලෙස ක්‍රියා කරන්නේ නැහැ. ඔහු මොකද කරන්නේ? මේවා ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් අපි කිසියම් රැකියාවකින් ධනය ලබා ගත යුත්තේ සාධාරණ ආකාරයෙන් කියන ධර්මෝපදේශය මේකෙන් ලබලා දෙනවා. නැත්නම් ඔහුට ඒවා ලබා ගන්නට තිබුණා. කොහොමද ඒක කෘතියේ සඳහන් වෙන්නේ? දේවයන් වහන්සේ මේ සැපතින් මට කම් නැත. බිසෝවරුන් වහන්සේ අත කර ලූ පළඳනා මාවැනියන්ට සුදුසු නොවේ. අන්න එච්චරයි කියන්නේ. මේකෙත් මොනවද තියෙන ඓතිහාසික තොරතුරු? නිවෙස් වලටම වෛද්‍යවරු ඇවිල්ලා රජවරුන්ට සිටුවරුන්ට ප්‍රතිකාර කරපු බවත්, එම ප්‍රතිකාර සඳහා මුදල් ආදී තෑගි භෝග ආදිය ගෙවූ බවත් සඳහන් වෙනවා.
ධර්මෝපදේශය මොකක්ද එහෙනම්? අපි කිසියම් රැකියාවක් කරාම සාධාරණ මුදලක් හැර අනිත් විදිහට අයථා ලෙස මුදල් හෝ තෑගි භෝග හෝ ලබා ගැනීම අනුචිතයි කියන පණිවුඩය ලබලා දෙනවා. ඊළඟට කෘතගුණ සැලකීමේ ගුණය පිළිබඳව මේ ජීවක කතා වස්තුවේ දක්නට ලැබෙනවා. ඒක ධර්මෝපදේශයක්, සමාජයට ආදර්ශයක් ලෙස අපිට ගන්නට පුළුවන්. කොතනද එම තොරතුරු තිබෙන්නේ? දැන් ජීවක රැකියාවෙහි නියුක්ත වෙලා අර සිටුවරයෙකුගේ ඇඹේනියකට නැත්තම් බිරින්දෑකට රෝගයක් සඳහා ප්‍රතිකාර කරාම ඇයට හම්බ වෙනවා විශාල ධනස්කන්ධයක්. ඒ විශාල ධනස්කන්ධය ලැබෙන මුදල් ඔහු මොකද කරන්නේ? අබේරාජ කුමාරයාට ගිහින් පරිත්‍යාග කරනවා. ඒ තමන් ඇති දැඩි කරපු පියාණන්ට පොසාවනික මිල වශයෙන්. දැන් වර්තමාන සමාජයේ තිබෙන ගැටලුවක් තමයි තමන්ගේ දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැහැ, වැඩිහිටි නිවාසයට ගිහින් දානවා. මෙන්න මෙවැනි විශාල ගැටලු දක්නට ලැබෙනවා. එහෙනම් මේකෙන් ආදර්ශයක් දෙනවා මොකක්ද? තමන් ඇති දැඩි කරපු දෙමාපියන්ට හැකි ආකාරයෙන් සලකන්නට ඕන කියන එක. මේක එහෙනම් ඊටාම වැදගත් ධර්මෝපදේශයක්. කෘතිය සඳහන් වෙන්නේ මෙහෙමයි. උදාහරණයේ උපුටණය රජගහ නුවරට ගොස් පියාණන් දෙක තමන් තක්සලා නුවර ගොස් වෛද්‍ය ශාස්ත්‍රය හදාල නියාවත් සිටු දේවීන්ගේ ආබාධය පිළියම් කොට සම්පත් ලද නියාවත් යනාදී ස්වරූප කියා මේ මා ලද පළමුවන සැපත නුඹ වහන්සේ මා වැඩූ පෝසාවනික මිලයට ගෙන වදාළ මැනව කියලා මේ මුදල් පරිත්‍යාග කරනවා. එහෙනම් මේක ආදර්ශයක් ලෙස අපිට ධර්මෝපදේශයක් ලෙස ගන්නට පුළුවන්. ඒ වගේම මේකේ තිබෙන ඓතිහාසික ප්‍රවෘත්තිය මොකක්ද? දැන් බිසෝවරු බොහෝ රන් රිදී මුතු අභරණ ආදිය පැළඳගෙන සිටපු බව තහවුරු වෙනවා. ඒ වගේම සිටුවරු නමින් ප්‍රසිද්ධ පුද්ගලයන් ජීවත් වෙච්ච බව තහවුරු වෙනවා. මෙන්න මේවාට අමතරව තව මේ කෘතියෙහි බොහෝ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. මම කෙටියෙන් ඒවා මතක් කරන්නම්. එකක් තමයි මේ ප්‍රතිකාර කිරීමේදී විවිධ තෙල් වර්ග පාවිච්චි කරලා තියෙනවා. නස්න කිරීම සඳහා විවිධ කුඩු වර්ග පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට ප්‍රතිකාර කිරීම සඳහා ගස්වල කොළ, පොතු, මල්, දලු ආදිය යොදාගෙන තිබෙනවා. ඊළඟට රජමාලිගාවල් වල සිටුවරුන්ගේ මාලිගාවල් වල විවිධ සේවකයන් හිඳලා තිබෙනවා. ඊට පස්සේ අශ්වයන් ආදී සත්වයන් ගමනාගමනය සඳහා යොදාගෙන තිබෙනවා. මෙන්න මෙවැනි තොරතුරු අපිට ඓතිහාසික තොරතුරු ලෙස මේන් උකහා ගන්නට පුළුවන්. වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු තත්වයක පැවතිච්ච බව තහවුරු වෙනවා. මොකද සිටුවරුන්ට, රජවරුන්ට, ඊළඟට බුදුන් වහන්සේට පවා මේ ජීවක ප්‍රතිකාර කරන්නේ ඉතාම සූක්ෂම ආකාරයෙන්. ඉතා කුඩා සැතක් අරගෙන, ඒ කියන්නේ කුඩාම පිහි අරගෙන බොහොම දියුණු මට්ටමක පැවතිච්ච බව, ශනිකව රෝගය හඳුනා ගැනීමේ හැකියාවෙන් යුතු වෛද්‍ය වෘත්තිකයන් හිටපු බව පවා මේකෙන් තහවුරු වෙනවා. ඊළඟට යම්කිසි පුද්ගලයෙක් එක්ක අපි ක්‍රියා කරනකොට ඒ පුද්ගලයාට ගැළපෙන ආකාරයෙන් හැසිරීමේ වැදගත්කම උපදේශයන් ලෙස අපිට මේකෙන් ගන්නට පුළුවන්. එහෙමනම් එම කරුණු මෙම ප්‍රශ්නයට ප්‍රමාණවත් කියලායි මම හිතන්නේ. මෙම කරුණු හදාරලා ඔබට අවශ්‍ය කරන සටහනක් සකස් කරගෙන එවැනි ප්‍රශ්නයක් විභාගයට යොමු කළොත් මේට පිළිතුරු ලිවීම සඳහා සියලු දෙනා සූදානම් වෙන්න. එහෙනම් ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි. මම දිල්රුක් විජය ගුණවර්ධන.